රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධ වීමට ප්‍රථම සිදු අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති ඉදිරිපත් කළ කරුණු 25ක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ එම කටයුතු වලට වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ගයන් ඇතුළු වර්තමාන තත්ත්වයේ වෙන්වෙන් වශයෙන් සඳහන් කළ වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීම. ගරු සභාපතිතුමනි මේ සම්බන්ධයෙන් තොරතුරු ඇත්තටම හොයාගන්න අපහසුයි අපේ දෙපාර්තමේන්තුව ඇතුලේ. ඒ කියන්නේ 2020 දී. නමුත් අපි ගාව තියෙන තොරතුරු ගොනුවේ තියෙන්නේ 2019 11 4 2019 11 27 2020 12 17 දින වාර්තා රාජ්‍ය ගිණුම්කාරක සභාවට යොමු කරා කියලා තමයි දැන්ට තියෙන ගොනු වල තියෙන්නේ. ඔබතුමාගේ මුල් එකේදීත් පැහැදිලි කිරීමක් කරලා ගියා ඒ තොරතුරු මොනවද කරුණු හොයාගන්න අපහසුයි කියලා. එකක් ඒක ටිකක් ආයතන ප්‍රධානියෙක් විදියට ඒ වගේ වචනයක පොඩි ගැටලුවක් තියෙනවා. දෙක අර මතු කරපු කාරණයට අදාළව ඉතා පැහැදිලි විනය ක්‍රියාමාර්ගයක් ගත්තද නැද්ද ගත්තනම් ඒ මොන ක්‍රියාමාර්ගද කවුරු සඳහාද කියන එක ඒකාවනම් හරි අපිට ලේසි. එතකොට ඇත්තට ඒකට අදාළ කරුණු සොයා ගැනීමට මගේ දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙන ගොනු වල කාරණා සොයා ගන්න නැහැ සභාපතිතුමනි. මේ හැම එකකටම අදාළව මූලික පරීක්ෂණ කරලා මේකට අදාළව නිලධාරීන්ට අවශ්‍ය වෙන විනය ක්‍රියාමාර්ග ගන්න කියලා ආයතන සංග්‍රහයේ විනය කාර්යපටිපාටි අනුව ක්‍රියා කරන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. ගරු සභාපතිතුමනි ඉල්ලා හිටිනවා මට පොඩි කාලයක් ලබා දෙන්න කියලා. මම මේකේ වැඩිදුර වාර්තාවක් ඔබතුමාට හැකි ඉක්මනින් ලබා දෙන්නම් මේ කාරණේට අදාළව. අපිට මේකේ ආයේ නිශ්චිත කාලයක් දෙන්න බෑ. අවුරුදු ගණනාවක් මේකට දීලා තියෙන්නේ. එතකොට ගණන් දීමේ නිලධාරි සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරි මේ වගකීම පැහැර හැරලා තියෙන්නේ. දෙපාර්තමේන්තුව හැටියට ගත්තාම මේකේ ගුණ සොයාගත නොහැකි දැඩි ගැටලුකාරී තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ කෝටි 3කට 3මාරකට ආසන්න ප්‍රමාණයක ගුණ පිළිවෙලකට අසුරලා නැහැ. උඩ ගහලා නිකන් තියෙනවා. මමත් දැන් මේකට ඇවිල්ලා අවුරුදු 20කට වැඩි. දැන් අවුරුදු 20ක් තුලම ඔය ඔබතුමාලා ඔය හැමදාම කියන කාරණාව තමයි මේ ගුණ අහුරන්න තැනක් නැහැ කියන්නේ. ඉතින් දැන් අපි අද මෙතන කතා කරත් ඇත්තටම ප්‍රශ්නිකුත් තියෙනවා. දැන් අමාත්‍යංශ ලේකම්තුමා නැතුව මේ සාකච්ඡාව මේ මෙතනින් එහාට මොකද දැන් මේකේ අවසාන තීරණ ගන්න ඕන සභාපතිතුමා අමාත්‍යංශ ලේකම්තුමා අද දවසේ අපි මග නතර කරනවා මේ සාකච්ඡාව. අපි මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය පළ කරනවා. ඒ වගේම කනගාටුවත් පළ කරනවා. පාර්ලිමේන්තුව නොමග යවන්න කිසිදු ආයතනයකට කිසිදු පුරවැසියෙකුට බෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපට තියෙන්නේ අප්‍රසාදයක්. මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රථ වාහනවල වායු විමෝචන පරීක්ෂණ සිදු කිරීමේ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව ඊයේ කොළඹදී ක්‍රියාත්මක කළා. එහිදී හයිලෙවල් මාර්ගයේ දහවනිය කෙරුණු පෞද්ගලික වාහනවල මෙන්ම රජයේ වාහනවලද දුම් පරීක්ෂාව මෙලෙස සිදු කෙරුණා. දුම් පරීක්ෂණය අසමත් වුණු රථවාහන දින 7ක් තුළ නඩත්තු කර වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛාවට පෙන්වීමටයි එහිදී නිලධාරීන් උපදෙස් ලබා දී ඇත්තේ.